හෙලෝ එවරිවාන් කොහොමද ඔයාලට අපි අද ආවා ලස්සන තැනකට වෙස්ටර්න් රිවර් වෝක් කියලා ටස්කලූසවල තියෙන ලස්සන තැනකට අපි මේ ආවේ. ඇත්තට මේක ලස්සන ඩෑම් එකක් නිවට ඩිවලොප් ප්ලේස් එකක් 2024 වල තමයි යාලා මේක ඩිවලොප් කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම ක්ලීන්. අපි බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. අපි සන්සෙට් එකට පැයකට කලින් විතර පිටත් වුණේ. ඒ නිසා පොඩ්ඩක් අවුවයි වගේ පේනවා. ඒ වුණාට එහෙම ලොකු රස්නේ තියෙන අවුවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් අපිට view එක ලස්සනට enjoy කරන්න පුළුවන් මෙතනදී. එහා පැත්තෙන් පේන්නේ boat ramp එකක්. public boats වලට එතනින් access තියෙනවා. ලස්සනයි ඉතින්. restrooms, landscaping, lighting, security cameras ඔක්කොම තියෙනවා. ඉතින් හරිම friendly and safe environment එකක් මේගොල්ලෝ හදලා තියෙනවා කට්ටියට enjoy කරන්න. බබාලට සෙල්ලම් කරන්න area එකකුත් තියෙනවා. දැන් අපි මේ dam එක ළඟට යන්න පුළුවන්. යාලා පාත් එකක් හදලා තියෙනවා. අපි එතනට තමයි මේ යන්නේ. ඔයාලට පේනවා හරිම ලස්සන තැනක් කියලා. අපි ඉතින් මෙතන ෆොටෝස් අරගෙන මේ ලස්සන බලලා තව ඇතුළට යන්න තියෙනවා. අපි ඒ ටික ඇවිදගෙන යන්න තීරණය කරා. බ්ලැක් කොෆී බීලා ෆොටෝස් අරගෙන අම්මටත් ෆොටෝස් ගන්න ඕනි කිව්වා. අපි ඉතින් ඒවත් අරගෙන තව ඉස්සරහට ගියා. ඇත්තටම මේ ප්ලේස් එක ගොඩාක් වැදගත් වෙනවා ජොගින් කරන කෙනෙක්ට, බයිකින්, වෝකින් කරන්න සුපිරි ප්ලේස් එකක් ඉතින්. ඉතින් මේ ෆෝල් සීසන් එක නිසා අපිට ගස් ගොඩාක් ලස්සනට දකින්න බෑ. ගස් වල කොළ හැලෙන කාලෙනේ. හැබැයි මේක ස්ප්‍රින්ග් සමර් වෙනකොට තවත් ලස්සන නැති කියලා මට හිතෙනවා. ඉතින් දැන් අපි ඉස්සරහට ඇවිදගෙන යනවා. මායි බබයි හස්බන්ඩ්යි අම්මා ආවේ නැහැ. අම්මයි කකුල අමාරු නිසා අපි අම්මා වාඩි කරවලා ඉක්මනින් යන්න කියලා හිතාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා. අපි දෙන්න ඉතින් වටපිටාව ගැන, සන්සෙට් එක ගැන කතා කර ගියා. ඇත්තට මට ඕනුණා සන්සෙට් එකත් එක්ක වීඩියෝ එකක් ගන්න. හැබැයි මේ ගස් ගොඩාක් උස නිසා අපි යන පැත්තත් එකට අපිට සන්සෙට් එකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඉතින් මේ වුඩන් ෆෙන්ස් එකට එහා පැත්තේ තියෙන ප්‍රොපර්ටි එක ප්‍රයිවට් කියලා තියෙන්නේ. වෙන අයට ඇතුල් වෙන්න බෑ. ඉතින් ඇවිදගෙන යනකොට දකුණු අත පැත්ත ගොඩාක් ලස්සනට පේනවා. ඔය පේන එක නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. අපි ඉතින් ඒකත් බලාගෙන ඉස්සරහටම ගියා. මේ වෝකින් පාත් එකට පහලින් එයාලා ඩෑම් එකට ෆේස් කරලා බෙන්චස් දාලා ඒරියා එකක් හදලා තිනවා කට්ටියට වාඩි වෙලා view එක enjoy කරන්න. ඉතින් එතනත් හරිම ලස්සනයි. ඉතින් පැය දෙකක් විතර අපි එතන ඉඳලා සන්සෙට් එකත් බලන ගමන් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thanks for watching.